කෙහෙලාට හෙන ඉල්ලපු සහෝදරයා නේද මේ? මහනිලමේ ඔව් බුද්ධි. මහනිලමේට මතකද කෙහෙලාගේ කාලේ ගෙනාපු එන්නත් ලෝඩ් එක? ඔව් බුද්ධි අර ප්‍රමිතියෙන් තොර එන්නත් නේ. කවුද කියන්නේ මහනිලමේ ඒවා ප්‍රමිතියෙන් තොරයි කියලා? ඇයි බං ඒ ගැන පරීක්ෂණ කරන ආයතනයෙන්නේ කිව්වේ? මොකද්ද මහනිලමේ එයාලා කිව්වේ? ඒ එන්නත්වල බැක්ටීරියා සහ ඉතා සියුම් වීදුරු කැබිලි තියෙනවා කියලා. ඇයි බං ඒ එන්නත දීලා රෝගීන් ගණනාවකට අසාත්මිකතා සංකූලතා ආවා. කීප දෙනෙක් මැරුණත් එක්කනේ මතක නැද්ද? ඊට පස්සේ බුද්ධි ඔය පරීක්ෂණය කළේ. කෙහෙලා ඇතුළට දැම්මේ ඒ පරීක්ෂණයෙන් පස්සේනේ. ඔව්නේ මහනිලමේ. ඊට පස්සේ ඒ එන්නත් තොගේම අයින් කළානේ බුද්ධි. අන්න මහනිලමේ ඒ පරීක්ෂණ ආයතනයම දැන් කියනවා ඒ එන්නත් අවුලක් නෑ සුපිරි බඩු කියලා පරීක්ෂණ කරලා. අප්පට සිරි බුද්ධි ඒක වෙන්න බෑ. මහනිලමේ වෙන්න බෑ නෙවෙයි වැඩේ වෙලා. අන්න ඉතිරි තොගය පාවිච්චි කරන්න කියලාත් නිර්දේශ කරලා. මේ තියෙන්නේ චක්‍රලේඛය. යකෝ ඒ කියන්නේ ඒ එන්නත් හරියට ෆ්‍රාන්ස් විස්කි එකක් වගේනේ. ඒ කියන්නේ මහනිලමේ ඒ කියන්නේ බුද්ධි විස්කි පරණ වෙන්න තමයි කොලිටිය එන්නේ. මට නම් මෙතන සැකයක් තියෙනවා මහනිලමේ. බුද්ධි උඹට මතකද තාජුදීන්? ඔව් මහනිලමේ. තාජුදීන් මැරිලා කියලා උඹ දන්නවද? ඔව් මහනිලමේ. මයිනාසියාගේ ආණ්ඩුවෙන් කරපු මරණ පරීක්ෂණයෙන් තාජුදීන් මැරුණේ රිය අනතුරකින් කියලායි කිව්වේ. ඔව් මහනිලමේ. හැබැයි ඊට පස්සේ සිරිසියාගේ ආණ්ඩුව යටතේ කරපු මරණ පරීක්ෂණයෙන් තාජුදීන්ගේ මරණය ඝාතනයක් කියලා ඔප්පු වුණා. ඉතින් බලපන් බුද්ධි මේ රටේ පරීක්ෂණ කොහොමද විශ්වාස කරන්නේ කියලා. ඒක නම් ඇත්ත මහනිලමේ. දැන් බුද්ධි මෙතනත් එහෙමනේ. එක්කෝ එදා එන්නත ගැන කරපු පරීක්ෂණ වැරදි. ඔව් මහනිලමේ. එහෙමනම් බුද්ධි කෙහෙලා ඇතුළට දාපු එකත් වැරදීනේ. ඇයි බං ජෙප්පෝ කිව්වේ බාල බෙහෙත් ගෙනත් කියලා. බෙහෙත් කියලා වතුර විදලා කියලා. ඒ ඔක්කොටම ජෙප්පෝ කෙහෙලාට හෙන ඉල්ලුවා මතක නැද්ද? හරි මහනිලමේ එදා පරීක්ෂණය හරිනම් මොකද වෙන්නේ? එහෙනම් බුද්ධි දැන් දීලා තියෙන රිපෝට් එක වැරදීනේ. ඒ කියන්නේ බෙහෙත් ආයෙත් පාවිච්චි කරන්න බෑ. එහෙනම් කෙහෙලා ඇතුළට දාපු එක හරි. මහනිලමේ අපි කොයි රිපෝට් එකද විශ්වාස කරන්නේ? බුද්ධි මට ඔය රිපෝට් දෙකම විශ්වාස කරන්න බෑ. කොයි එකක් හරි බොරු. හැබැයි කොයි එකද කියන්න බෑ. එතකොට මහනිලමේ මේ එන්නත් අවුල්ද නැද්ද කියලා බලාගන්නේ කොහොමද? බලාගන්න වෙන්නේ විදලාම තමයි බුද්ධි. හරි මහනිලමේ විද්දාට පස්සේ බෙහෙත අවුල් නම් ලෙඩා මැරෙයි බුද්ධි. ඉතින් මහනිලමේ ඒක සාධාරණද? වැඩේ සාධාරණ උනත් අසාධාරණ උනත් බෙහෙත අවුල්ද නැද්ද කියලා හරියටම දැනගන්න වෙන්නේ එහෙම. ලෙඩා මලත් බඩ සුද්දයි බුද්ධි. මහල්ලමේ ඇයි එහෙම කතා කරන්නේ? මේ මැරෙන්නේ අපේ මිනිස්සුනේ. බුද්ධි උඹට තේරෙන්නේ නැද්ද මුන් මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා? නෑ මහනිලමේ. බුද්ධි මුන් අපිව අසල්වැසියාගේ කසි කබල් බෙහෙත්වල තත්ත්වය පරීක්ෂා කරන පරීක්ෂණාගාරයක මියෝ බවට පත් කරලා. අප්පට සිරි මහනිලමේ. බුද්ධි උඹට මෝදිසීයත් එක්ක අන්දරේ ගහපු ගිවිසුම් හත මතකද? ඔව් මහනිලමේ. හැබැයි ඉතින් ඒ ගිවිසුම් මේ වැඩේට අදාළ නෑනේ. ඇයි නැත්තේ බුද්ධි? ඒ කොහොමද මහනිලමේ ඒ අදාළ වෙන්නේ? යකෝ එතන එක ගිවිසුමකට අනුව අපි ඉන්දුස්ථානයේ නිපදවන සියලු ඖෂධ ගන්න ඕනි. අප්පට සිරි මහනිලමේ. ඒවට තත්ත්ව සහතික ඒ කොම්පැනි වලින් දෙනවා. ඉතින් මහනිලමේ මෙහෙත් පරීක්ෂණ කරලානේ ගන්නේ. බුද්ධි උඹට දැන් මෙහෙ පරීක්ෂණවල හැටි තේරෙනවනේ. ආණ්ඩු වෙනස් වෙනකොට එකම පරීක්ෂණයේ ප්‍රතිඵල වෙනස් වෙනවා. සියාගේ කාලේ වස උණ බෙහෙත් අන්දරේගේ කාලේ දිව්‍ය ඖෂධ වෙනවා. ඇයි මහල්ලමේ එහෙම වෙන්නේ? දැන් මේක අසල්වැසියාගේ යටත් විජිතයක් බං. ඔය හැම තැනකම ඉන්නේ එහෙ රුපියල් වලට විකිනෙන උන්. නායකයා විකුණුනාට පස්සේ අනිත් වුන් ගැන කවර කතාද බං? මහනිලමේ ඉතින් බෙහෙත අරන් ලෙඩා මැරුණොත්? එතකොට බුද්ධි කමිටුවක් පිහිටවලා නියමිත මාත්‍රාවට වැඩියෙන් දීලා කියලා දොස්තර හරි නර්ස් හරි වැරදි කාර්යයක් කරනවා. ඒක අහලා අපේ උනුත් යන්නේ දොස්තරට කෙලින්න. ඇයි මහල්ලමේ මුන් මෙහෙම කරන්නේ? බුද්ධි මුන්ට දැන් මේ රට පාලනය කරන්න බෑ. ඉන්න ජනගහනයට කන්න ටික දෙන්න බෑ. දැන් මේ හදන්නේ ජනගහනය අඩු කරන්න. ඔය වැඩෙන් ජනගහන පාලනය කරන්න පුළුවන්.
ඒ කියන්නේ මහනිලමේ බෙහෙත්තිග හැදීමෙන් සහ බාල බෙහෙත් ගෙන ඒමින්. එතකොට මොකද වෙන්නේ මහනිලමේ? බෙහෙත් හිඟයෙන් බෙහෙත් නැතිව දුප්පතුන් මැරිලා යනවා. තව ටිකක් බාල බෙහෙත් විෂ වෙලා මැරිලා යනවා. ඉතිරි වෙන එකා බාල බෙහෙත් දීලා සදාකල් ලෙඩෙක් වෙනවා. මලහත්තිලව්වේ මහනිලමේ. බුද්ධි කෙහෙලා බෙහෙත් වලින් සල්ලි විතරයි හෙව්වේ. මුන් සල්ලි හොයනවා වගේම ඖෂධ මාෆියාවත් එක්ක සෙට් වෙලා දේශපාලනයත් කරනවා. මම මොන්ඩ්‍රවිල. දවසේ මෙහෙම තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV සබස්ක්‍රයිබ් කරන්න.